මම අන්න ගාලා අරදී දැන් නගලා මේකට මේක මෙහෙම යන්නත් බෑ වහනේ ටූරිස්ට්ලම් සුද්ධෝ මේ දවස්වල තමයි අඩුනේ දැන් යාරේ ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා කිලෝමීටර් 8ක් මම රස්නෙට තියෙන්නේ කොහොම එන්නේ මෙච්චර දුර පයින් මෙච්චර දුර පයින් යනවාද ලස්සනක් තියෙනවා කොහොම එන්නේ මෙච්චර දුර පයින් දල්ලුරිය යනවනේ මත ඉතින් ඒ කියන්නේ නිකන් පල්ලෙහාට යනවා මේ ඔව් ඉස්කෝලේ එතකොට ළමයි සේරම පල්ලෙහා ගෙවල් වල ඉස්කෝලේ නවත්තලා ඉස්කෝලේ යන්න අර අතන එනකොට බස් එකක් තුන දැක්කම ඒ බස් එකෙන් තමයි යන්නේ හරි මාත්‍ර කොයි අපි ගාල්ලි නම් එන්නේ එතකොට දැන් මෙහෙ ගෙවල් තියනවද? ඔව් ගෙවල් 30 ගාණක් තියෙනවා. කන්දේ. ඔව්. ඒගොල්ලෝ වැඩ කරන ගෙවල්. ඔව්. මේ එතනින් යාට ගෙවල් හදන්නත් බෑ, පදිංචි වෙන්නත් බෑ. ඒ කියන්නේ මේ තේවතු වල වැඩ කරන කට්ටියද ගොඩක් ඉන්නේ? ඔව්. ටැමිල් කට්ටියක් තියෙනවනේ. ටැමිල් කට්ටිය. හරි. උඩ කැම්ප් එකකුත් තියනවා කිව්වේ? තියෙනවා. එතකොට ඒකෙන් මොකක්ද වෙන්නේ? ඒකේ දැන් ගියාම නවත්ත ගන්න. ඒක උඩට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ එතනින් පාස් එකක් ඕන. එතකොට මේ කැම්ප් එකෙන් මොකක්ද ඒගොල්ලෝ ඒ කියන්නේ? ආරක්ෂාව. ඒ රක්ෂිතයට ආරක්ෂාව. ඔව් රක්ෂිතේ ටවර් 3ක් තියෙනවනේ. ඒ ටිකටත් නේ. හරි. දැන් ගොඩක් දවස් එතකොට මේ ටවරුත් හයි කළා. ඔව්. දැන් අවුරුදු මාමල එද්දිත් ටවර් තිබ්බා. ඔයම අයි කරේ ගුවන් විදුලිය මේ තමයි දිනියයි. මේ ඒ දවස්වල? ඔව් මේ චෛත්‍ය ඕපන් කරේ බෑමද? මෙතන පන්සලක් තියෙනවා? ඔව්. අම්මට. සමංගල කියලා. ඒ කියන්නේ ගම්මානයක්ම තියෙනවනේ? ඔව්. හරි. නැත්නම් ඉතින් පල්ලෙහාට උත් යන්න ගියාම. මෙදිනියාට ලොකු හෝටලයක් තියෙනවා. ඒ කියන්නේ ටුවර් සුද්ධොත් වෙනවද ඉතින්? ඔව් සුද්ධ තමයි. අම්මට. එතකොට හදිසිය ලෙඩක් දුකක් හැදුනොත් කොහොමද? මේ ට්‍රීවිල් තියෙනවා, බයික් තියෙනවා. ඕනේ. හෝටලේ වාහන තියෙනවා, සෆාරි. ඒවයි ටක්කලා ඉස්පිරිතාලේ පල්ලෙහා තියෙන. දිනියයිද? ඩක් කඩත් ඇතිනේ. කඩක් තියෙනවා. නැත්තම් කොහෙ බඩු ගන්න. මේ දවස්වල තමයි අඩුනේ. හරි සීසන් එකට එහෙම වැඩිපුර ඇති. නේද? එතකොට මේ ටික වැස්සද මොකද? වැස්ස. බෑවුවත් හීතල පැත්තනේ. ඔව්. සුමංගල පුදවි. සමංගලනේ. ආවුඳුරු කෙනෙක් ඉන්න? නෑ. චෛත්‍යය ඒ ටික තියෙන. මේක තමයි විවෘත කරන්න ආවේ කිව්වනේ. හරි. අනිකර ඇතුළට කැලේ ඇතුළට යන්නේ නේ. ඔව්. මේ දැන් අතන මේ දැන් ගොල්ලෝ ගිල්ල උඩට ඇරෙනවනේ. එතන හන්දියේ ඉඳලා කිලෝමීටර් 8යි තියෙන්නේ සූර්යකන්දට. කැලේ ඇස්සේ පාරේ.
පැත්තේ සූර්යකන්ද මේ පැත්තේ ඔව්. කොටපිටිය. මුළු කැලේම තමයිනේ. ඔව්. මාර හීතලක් තියෙන අර දැන් මේ ඉනසල් දෙකලා තියෙන්නේ. කෝ අර තියෙන ඉනසල් වතුර අර. එනසල් වත්ත කියන්නේ ඔය එනසල් ඉස්සර වවල තිබ්බද? මේ අක්කර 60ක් පවලා. කැලේ. කෝ මන් තාම දැක්කේ නෑ. අර පොඩි පැල වගේ જાතියද? නෑ නෑ. මේ වහිනවා නෙමෙයි අර පින්න වගේ එන්නේ නේ. ඉන්නවා. මේ තියෙන්නේ. ආම්මට දෙරි. මේ එනසල් වතුර. අර පඳුරුනේ. ඔව් මේ ලොකු වතුර අර පොළොවක් වල තියෙන. අක්කර 60ක් දැන් නම් නැතුව ඇතිනේ. ඔව් කැලේ ඔක්කොම මේ කැලේ ඉස්සර සුද්ධ කරලා සුද්ධ ඉන්න කාලේ ඉන්නේ නේ. දැන් තේ දලු තමයි ඔක්කොම තියෙන්නේ නේ. මේ අක්කර 60ක් තියෙන තේ. තේ. ඔව්. පොටස්. මාර හීතලක් තියෙනවා. ඔන්න ඉස්සරහ දාලා පොඩ්ඩක්. හරි. මේ මාමලා ඉස්සරහා බහිනවලු. එච්චර දුර එනවනේ. ඔව්. ඒ කියන්නේ දවස් සතියට දවස් කීයක් වගේ එනවද? ආතියට දවස් දෙකක් තුනක්. හරි පුතේ පරිස්සම් බහින්න. එච්චර දුර පයින් එනවද? දිනියට යනවා ඉස්කෝලේ පල්ලෙහා ඉඳලා. දුරලා ගිහින්. පල්ලෙහා ඉඳලා. ඔව්. මෙහෙ එන්නේ. ඔව් ඔව් ඉස්කෝලේ නිවාඩුනේ. ඒකින්ද මේ ආව. ඔව්. අර මාතර යනකොට බස් එකක් තිබුණේ. ඔව් ඔව්. ඒක තමයි ඉස්කෝල. උතන දැන් කිලෝමීටර් කීයක් පයින් එනවද තියේ? එතෙන් ඉඳලා කිලෝමීටර් 3යි තියෙන උඩ. දැන් අපි 3යි දාන්නේ. නෑ දැන් යාරේන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන කිලෝමීටර් 8ක්. ටක් ඇවිල්ලා දැන් දෙනවා. ඊට ගියා අපි ආයෙ නැත්තම් පයින් එන්නේ. නෑ අතන පල්ලෙහා ඇවිල්ලා ඉන්නවා දල්ලු තියෙනවනේ. ඔව්. ඒකට විතර. රයිට්. ඉන්නෝන ටිකක්. මේ හෝටලෙත් තියෙනවා. කී දෙනෙක් ඉන්නවද? මේ ගෙවල් 35ක් තියෙනවා මාත්. 35ක් තියෙනවා. ට්‍රේවිල් වලින් යන්නේ යන්නේ. ඔව් ටීවී ජංගී බයිසිකල් එක. ඒ තමයි තියෙන්නේ. ඒ තියෙන්නේ නේ. හෝටල් එකක් තියෙනවනේ. ඔව්. ඒ පැත්තට ගියා නම් වාතය මේ රැට ඉන්න තැන නෑ ඇවිල්ලානේ. නිකන් කැම්පින් වගේ කරන තැන නෑ. පල්ලේ තමයි මත් තියෙන්නේ. පල්ලේ හැටි? ඔව් ඔව්. දැන් ආව පාරේ ඔව් විහාරේනේ තියෙනවා. විහාරයේනේ. ඔව්. ඒක පැටන කන්ද රුඩින්ද? පැට්ටන කන්දට පල්ලේ. එන අපි යන්න. හොඳයි. අපි යන්නේ. ඊළෙනවා. මේ හෝටලේ වාහන තමයි තියමයි. ඒවා සෙට් වෙන එනකොටනේ. පයින් එන්න අමාරුයි. ඔව්. හරි මස්. යනවා. ආ කීවසරේ පහේද? මට සිරි ප්ලේස් එකනේ.
භාගයක් තමයි ගන්න. ආයෙ ළඟදී බිම භාගයක්. අරක්කු භාගයක්? අරක්කොට ඇපල් මොකක් හරි 130යි වොලියුම් එක. වැදුනේත් නෑ වැඩි. ඇපල් බියර් එකද? බියර් නෙවෙයි. භාගයක්. කෙමිකල් තමයි. 130යි. එන්නත් එක භාගය ගිහුවා. ඔව් 130යි. මටන ලොකු මොනවද තිබෙන්නේ නැහැ අතන ඕක කියලා බෑ කියලා. පාටි බොක්ස් එක තියෙනවා. අන්න කාලේ අරදී නැත්නම් කාලේ අරදී මට සිරෝනේ කට්ටියක් තියෙනවා අපි මරල් ඉතින් මාව රස්නෙට තියෙන්නේ ආ ඒක හොඳයි